හිතලා තියෙනවද? ඔයාගේ ඇස් ඉස්සරහ තියෙන බිත්තිය එකපාරටම ග්ලිච් වෙලා ඔයාව ඒකට වැටුනොත් මොකද වෙන්නේ කියලා? The Backrooms කියන්නේ ඉන්ටර්නෙට් එකේ වෛරල් වුණු හොරර් මිත් එකක්. හැබැයි බොහෝ දෙනා කියන්නේ මේක හුදෙක් ප්‍රබන්ධ කතාවක් නෙවෙයි කියලා. කතාව පටන් ගන්නෙ එක සිම්පල් ග්ලිච් එකකින්. ඔයා රියැලිටි එකේ වැරදි තැනකදී ගේම් එකක වෝල් එකක් හරහා වැටෙනවා වගේ වැටුණා කියලා හිතන්න. එතකොටම ඔයා වැටෙන්නේ වෙනම ඩිමෙන්ෂන් එකකට. අවසානයක් නැති ඔෆිස් රූම්ස් ගොඩක් තියෙන තැනක්. මෙහි තියෙන්නේ පරණ කහපාට බිත්ති. හැමතිස්සම කන්කරච්චල් සද්දයක් දෙන ෆ්ලොරසන්ට් ලයිට්ස් සහ වර්ග සැතපුම් ගණනාවක් පුරා විහිදෙන පාළු කාමර විතරයි. මේකේ ලෙවල්ස් නැත්තම් මට්ටම් දහස් ගණනක් තියෙනවා කියලා කියනවා. කාලය ගත වෙනවා දැනෙන්නේ නැහැ. පැය දවස් වගේ වෙනවා. දවස් අවුරුදු වගේ. ඒත් අමුතුම දේ තමයි ඔයා තනි වෙලා නෙවෙයි කියන හැඟීම. මේ නිශ්ශබ්ද කාමරාස්සේ කවුරු හරි ඔයා දිහා බලාගෙන ඉන්නවා. ඒ වගේම අද්භූත ජීවීන් ගැවසෙනවා. ඔයාට ඇහෙනවා නම් කවුරු හරි ඇවිදින සද්දේ. ඒ කියන්නේ නිහඬතාව අතරින් යමක් ඔයාට ටික ටික ලං වෙනවා. ඔයා හිතන්නේ මේක හුදෙක් ප්‍රබන්ධයක් විතරයි කියලාද? නැත්නම් ඇත්තටම අපි ලෝකයේ පිටුපස මෙහිම රහස්මානයක් සැඟවිලා තියෙනවාද? කමෙන්ට් කරන්න.